ඉන්නත්නි අදිශන කරන්න හැමදාම උදේ පාන්දරට දවසේ පළවෙනි කාය කර්මය කරන්න හොඳ බුද්ධ පූජාවක් පූජා කරන එක. ඒක කරනකොටම තමන්ගේ සීලෙහි අඩුපාඩුවක් තිබුණත් හරි ප්‍රතිපත්තියේ අඩුපාඩුකමක් තිබුණත් හරි මොකද වෙන්නේ මේක හැමදාම උවමනාවෙන් කරනකොට දන්නේම නැතුව අර අඩුපාඩුවක් මග ඇරෙනවා. අර බුද්ධ පූජාව පූජා කිරීම තුළින් දවසින් දවස බුදුහාමුදුරන්ට ආසන්න වෙනවා එතනත්ත. එතකොට එයා බුදුහාමුදුරන්ට ලං වෙන්න මනසින් බුදුන් දකිනවා. ඒ වගේම එතනත්ත ප්‍රතිපත්තියට තව ලං වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් සමහර කෙනා බුද්ධ පූජාව තියන්න එපා කියලා. ඇයි දන්නේ එපා කියන්නේ? යහපත් දෙයක් තියන්න එපා කරන්න එපා කියලා කියනවා නම් ඒක මහා පාපයක්. මේක කවදාවත් අවඩක් වෙන්න එක නෙමෙයි. පිළිමෙට බුද්ධ පූජාව තිබ්බ හරි ඒකෙන් අවඩක් වෙන්නේ නැහැ. පිළිමෙට තියෙනකොට හරි බුදුහාමුදුරුවෝ සිහි වෙලයි ඒක තියන්නේ. පිළිමේ නොකෑව වෙන්න පුළුවන්. නමුත් පිළිමෙට තිබ්බත් අවඩක් වෙන්නේ නැහැ. ඒකෙන් හරි යහපතක් වෙනවා. නමුත් පිළිමෙ දිහා බලාගෙන දකින බුදුරජුන් උදෙසා නුවණින් දකින බුදුරජුන් උදෙසා අර පූජාව තියෙනවා දිට්ඨ ධම්ම වේදනීයයි. මේ ආත්ම භාවයේදීම ආනිසංස ලැබනවා. ඒ බව බුදුහාමුදුරු දේශනා කරනවා. යමෙක් අරියටගේ මඟ ප්‍රතිපදාවේ යමින් අරියටගේ මඟ ගිය ඇත්තන්ට පූජා කරනවා නම් අන්න ඒක දිට්ඨ ධම්ම වේදනීය ආනිසංසයි කියලා. ඒ කියන්නේ ඔය ඇත්තෝ පන්සිල් රකින්නවා නම් නිති පෙරවස් සමාදන් වීම ආදී කරනවා නම් ඒ කියන්නේ අරියටගේ මඟ යන අය. එවැනි කෙනෙක් අර සංඝයා සිහි කළා බුදුරජාණන් වහන්සේ සිහි කළා බුද්ධ පූජාවක් පූජා කළත් ඒ පූජාව එයාට මේ ආත්ම භාවයේදීම ආනිසංස ලැබෙන පූජාවක් වෙනවා. ඒ වගේම මතක තබා ගත යුතු දෙයක් සමහර කෙනා මේක තුන් වේලම තියන්නට ඕනේ කියලා. එහෙම එකක් නෑ. බුදුහාඳුරන්ට එක වේලක්වත් ඕක නොතිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කාටවත්. හැබැයි තැබීමෙන් වෙන්නේ ඒක තැබීමෙන් නෙමෙයි පූජා කිරීමෙන් වෙන්නේ Tamanට තවත් අමතර කුසලයක් රැස් වෙනවා ඒකෙන්. ඉතින් කොහෙන් හරි කුසලයක් නම් කරගන්න තියෙන්නේ. ඇයි ඒක කර? මං කියන්නේ මේ පන්සල් වලටම ගිහිල්ලා අතාරින්න කියලා බත් තියෙන තැනටම කොස් කියලා. ඔක ලැබපුවාම දරුවෙකුට මාසයකට සැරයක් කොපි පොතක් අරන් දෙන්න. බන්නදන අපේ උතුරු පැත්තේ ඔය යාපනයේ මඩ කලපුව පැත්තේ ඉස්කෝල තියෙනවා. බන්නදන බොණ්ඩ වතුර ටිකක් නැහැ. ඔය වැලි කන්ද පොළොන්නරුව සෙවණ පිටිය මනම් පිටිය උතුරේ මඩ කලපුව ඔය පල්ලහැට එනකොට ඕනතර වැසිකිළියට වතුර ටික නැහැ. කඳුකරේ පාසල් තියෙනවා. ඉස්කෝලේට කළු ලෑලි තාම තියෙන්නේ බෝඩ් එකක් නේ. සමහර ළමයි ඉන්නවා ඉස්කෝලේ එන්නේ පොත් නෑලු. සමහර ළමයි කවදාවත් අර අපි කියන්නේ අර සුවඳ සබන් කියලා දැකලවත් නෑ පින්නතුනේ. අයිස්ක්‍රීම් එකක් කාපු නැති දරුවෝ ඉන්නවා. දලදා වැඳපු නැති අම්මලා තාත්තලා ඉන්නවා. මම මේ ලංකාවේ දානපතීන්ට ආරාධනා කරන්න පාසල් දරුවෝ වෙනුවෙන් ලොකු වැඩක් කරන්න. ඒවට යන්න නලලින්ද ගහලා වතුර ටික දෙන්න. ඕන තරම් ගම්වල අම්මලා ඉන්න. පින්නතුනේ හයිවේ එකවත් තව ගියපු නැති කට්ටිය ඉන්න. මේ මිනිස්සුන්ට රට ලෝකෙ පෙන්නන්න ජාති ආගම් බෙහෙදකින් තොරව සමහර දරුවෝ ඉන්නවා. අදටත් මන් දැකලා තියෙනවා පුටුවක් අර විකට් එකට තියාගෙන බෝල ගහනවා. මේ බැට් එකක් ඉස්කෝල එක නෑ, ස්ටම්ප් එකක් ඉස්කෝල එක නෑ. කණු දෙකට ලණු දෙක ඇදලා වොලිබෝල් ගහනවා. අර දැලක් නෑ එලා ගන්න. ජීවිතේ පුළුවන් තරමින් අනේකගේ සමෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. ඉඩක් ලැබුණොත් සාසනය වෙනුනොත් යමක් කරන්න.